සුබ දවසක් සියලු දෙනාටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ගොඩක් ගුණ හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක් ගැන. මම අද කියලා දෙන්න හදන්නේ මුරුංගා කොළ ඔම්ලට් එකක්. ඔයාලා කවුරුත් දන්න දෙයක් තමයි මුරුංගා කොළ කියන්නේ. මුරුංගා කොළ ග්‍රෑම් 100ක් ගත්තොත් අපි ප්‍රෝටීන් ග්‍රෑම් 10ක්, ෆයිබර් ග්‍රෑම් 1ක්, විටමින් A, B, K, ಖನಿಜ ලවණ, කැල්සියම් මිලිග්‍රෑම් 150ක්, යකඩ සහ සෝඩියම් කියන පෝෂක පදාර්ථ අඩංගු වෙනවා. ඉතින් මේක හරිම සැහැල්ලු, ගොඩක් ගුණදායක වගේම හැමෝටම වගේ ගැලපෙන කෑමක්. මේක ඔයාලට උදේ කෑමක් වගේම රාත්‍රී ආහාරයකට වුණත් ගන්න හරිම සුදුසු කෑමක්. හරි දැන් අපි බලාගමු අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතනදී අරන් තියෙනවා බිත්තර දෙකක්. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට තක්කාලි සහ ලුණු. මම මෙතනදී අරන් තියෙනවා ග්‍රෑම් 30ක මුරුංගා කොළ. හොඳට හොදලා ගන්න. සහ පොල් තෙල් නැත්නම් බටර්. ඔයාලට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හරි දැන් අපි මේ බිත්තර දෙක බෝල් එකකට කඩා ගන්න ඕනේ. තක්කාලි සහ ලුණු ඔයාලා හොඳට පොඩියට චොප් කරගන්න. හරි දැන් මේ තියෙන අපගේ හදාගත්ත බඩු ටික අපි දැන් මෙතනදී බිත්තර සහ ලුණු තක්කාලි කියන තුන එකට එකතු කරගන්නවා. අපි මෙතනදී බිත්තර දෙකකට ලුණු තේ හැඳි භාගයක් දාගන්නවා සහ ගම්මිරිස් තේ හැඳි භාගයක් මේකට දාගන්නවා. හරි දැන් මේ ටික හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් මම සාමාන්‍යයෙන් ඔම්ලට් එකක් හදාගන්න විදිය. මම මුලින්ම මේ වගේ පෑන් එකක් වැඩි ගින්දරෙන් ලිපේ තියාගන්නවා. ඒකට මම තෙල් තේ හැඳි දෙකක් දාලා මේක හොඳට පෑන් එකේ විසිරුවා ගන්නවා. මේ ආකාරයට. එතකොට අපේ බිත්තර එක වටේ ඇලෙන්නේ නැහැ. හොඳට ඉක්මනින් ගැලවෙනවා. අපි මේක දැන් වැඩි ගින්දරේ තප්පර 45ක් 60ක් වගේ අතර ප්‍රමාණයක් තියාගෙන මේක මද ගින්දරට අපි හරව ගන්නවා. එතකොට පෑන් එකේ යට හොඳට රත් වෙලා තියෙන්නේ. එතකොට අපි බිත්තර එක දාපුවාම යට ඉක්මනට සෙට් වෙලා අඩිය අල්ලන්නේ නැහැ මොකද අපි වැඩි ගින්දරේ නෙමෙයි තියාගන්නේ හින්දා. හරි දැන් අපේ තෙල් ටික රත් වෙලා තියෙන්නේ. මම දැන් ගින්දර ටික අඩු කරගත්තා. මේ විදිහට ගින්දර ටික අඩු කරගෙන දැන් අපි අපේ එග් මිශ්‍රණය මේ විදිහට දාලා අපි මේක හොඳට වටේට කරකව ගන්නවා විසිර ගන්නවා. මේ ආකාරයට. හරි දැන් අපි මේක සෙට් වෙන්න තියන්න ඕන. අපි සාමාන්‍යයෙන් මේ වගේ තප්පර 20ක් 30ක් වගේ ගියාට පස්සේ අපි අපගේ මුරුංගා කොළ ටික මේකට ඇඩ් කරගන්නවා. අපි මුරුංගා කොළ ටික දාලා අපේ ඔම්ලට් එකේ යට කොටස හරියට සෙට් වෙනකන් අපි ඉන්න ඕන. ඔයාලට පේනවා වටේ කොටස සුදු පාටට හැරෙනවා නම් එතකොට යට කොටස සෙට් වෙලා අපි දැන් මේ වගේ ෆ්ලැට් හැන්දක් අරගෙන අපි මේක වටේ පොඩ්ඩක් මේ විදිහට ලිහිල් කරගන්න ඕන. වටේ ලිහිල් කරගෙන පොඩ්ඩක් මේක හෙලෙව්වහම මේක නිකම්ම ගැලවිලා යනවා. මේ ආකාරයට. දැන් ඔයාලට තියෙන්නේ මේක අනිත් පැත්ත දාගන්න මේ විදිහට. අපි මේ පැත්ත හරවගෙන තප්පර 10ක් 20ක් අතර වගේ ප්‍රමාණයක් තමයි තියාගන්නේ. මොකද නැත්තම් මුරුංගා වල කොළ පාට අයින් වුණොත් මේකේ පෝෂණ ගතිය විනාශ වෙනවා. ඒකින්ද අපි ඒක වැඩිපුර වෙලාවක් තියාගන්නේ නැහැ. අපි ඉක්මනට මේක හරව ගන්නවා. හරි දැන් මම මේ වගේ මේක නමා ගන්නවා. එතකොට මේකේ තියෙන රස්නෙන් මේ මුරුංගා කොළ ටිකයි සහ බිත්තරේ උඩ කොටස මැද හොඳට ඉදෙනවා. ඔයාලා මේ විදිහට මේක තියාගෙන විනාඩියක් වගේ අතර කාලයක් ඔයාලට කැමති ප්‍රමාණයක් තියාගෙන මේක ලිපෙන් බා ගන්නයි තියෙන්නේ. හරි දැන් අපි අපගේ ඔම්ලට් එක සාදාගෙන අවසන්.
ඔයාලට තවදුරටත් මේ වගේ රෙසිපි දැන ගැනීමට අවශ්‍ය වෙනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. රෙසිපි ගැන මොනවා හරි ගැටලු ගුණදෝෂ ඔයාලට තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න එක ගොඩක් වටිනවා. එහෙනම් ඔයාලා ආයෙ හමුරුතුරු ඔයාලට සුබ දවසක්.